දැන් යන්නේ අපි ස්පයිනල් කෝඩ් රිහැබිලිටේෂන් සෙන්ටර් එකට. Good morning. අද අපි ඔයගලන්ට කියන්නේ අපේ ෆයිනල් ඉයර් ක්ලිනිකල් රොටේෂන් එකේ දවසක් කියවෙන්නේ කොහොමද කියලා. අපි අද යන්නේ අලුත් සෙටින් එකකට. අලුත් සෙටින් එක මොකක්ද? අලුත් සෙටින් එකේ මොනවද වෙන්නේ බලන්න කියලා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි උදේ පාන්දර හොස්ටල් වල ඉඳලා ඉන්නේ. හොස්ටල් එකේ ඉඳලා ඇවිල්ලා ඒ කියන්නේ අපි එන්නේ මරදානි ස්ටේෂන් එකට. මොකද අපිට ළඟම ස්ටේෂන් එක තියෙන්නේ මරදානි ස්ටේෂන් එක. එතනින් ට්‍රේන් එකේ නැගලා රාගමින් ආයි බහිනවා. රාගමින් බැහැලා මිනිත්තු 10ක විතර පොඩි වෝක් එකක් තියෙනවා. උදේ පාන්දර බඩගිනි ඇවිල්ලා දැන් මොනවද බටර් දොංගහ දාගන්න ඕනේ නේද? කෙලින්ම යන්න ඕන කැන්ටිමට ගිහිල්ලා හොඳ බත් ගෙඩියක් කාලා ටී එකක් බොන්න ඕන. ඒක තමයි සම්පූර්ණයි. අද රාගම කැන්ටින් එක මෙහෙම නේද? ෂෝක්. කන්ද ටිකක් අමාරු ටික හරි අමාරුවෙන් අද්දන්නේ. ඉස්සරහ දෙන්න හරි අමාරුවෙන් අදින්නේ. දේ පාන්දර ආවා ආපු ගමන් කනවා. රාගම තියෙන නියම කැන්ටින් එක. හොස්පිටල් කැන්ටින් එක අපි යනවා ඒකට. Here we go. ඊට පස්සේ අපි යන්නේ අපේ යුනිට් එකට. මේ අපේ පීඩියැට්‍රික් මොඩියුල් එක. එතකොට අපි මේ යන්නේ පීඩියැට්‍රික් ක්ලිනිකල්ස්. පීඩියැට්‍රික් ක්ලිනිකල්ස් වල අද අපි යන්නේ රාගම පීඩියැට්‍රික් රිහැබිලිටේෂන් යුනිට් එකට. This is the Ragam Pediatric Unit. Physiotherapy unit. මෙතනින් පස්සේ අපි ගියන් පස්සේ අපේ ක්ලිනිකල් ඩේ එක පටන් ගන්නවා. මොකද පේෂන්ට්ස්ලා හැම එනවනේ. පේෂන්ට්ස්ලා ඊට පස්සේ අපි බලන්න ඕනේ. ඒ අතර අපිට ගොඩක් වැඩ තියෙනවා කරන්න. මොකද ඒව පෙන්වන්න දෙයක් නෑ. මොකද ඉස්සෙල්ලත් කියලා තියනවානේ මම අපිට ක්ලිනිකල්ස් එහෙම රෙකෝඩ් කරන්න බෑ. ඒක ඉතිකලි හොඳ නෑනේ. ඒක නිසා ඊට පස්සේ ඒ කියන්නේ මම මේකේ විස්තර ටිකක් කියන්නම් මොන වගේ කන්ඩිෂන්ස් දෙන්නේ ඒ වගේ දේවල් ගැන. විශේෂයෙන්ම පොඩි අයගේ මේන්ලි එයාලා ට්‍රීට් කරන්නේ ග්ලෝබල් ඩිවලොප්මන්ටල් ඩිලේ. ඒ කියන්නේ එයාලගේ අචීව් කරන මයිල්ස්ටෝන් එහෙම තියෙනනේ ඒව පරක් වෙන ළමයි ඉන්නවා.
එයාලට ඒව ඇචීව් කරගන්න ට්‍රීට්මන්ට් කරනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම සෙරිබල් පොල්සි කියන රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ඩවුන් සින්ඩ්‍රෝම්, තව දුෂෙන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි, ස්පයිනල් බයිෆිඩා, ඒ වගේ ඇතුළුව ගොඩක් රෝගවලට මෙහෙදි ට්‍රීට්මන්ට් කරනවා. වේලාව වල් 12යි විනාඩි 1යි. අපි යනවා අපේ ලන්ච් එක ගන්න. බිරියානි මේක එළියට ගන්න තියන්න. කැමැත්ත? ගොඩක් දාන්න තමයි මේ කන්නට. හොදි ගන්න. මොකද මම චිකන් කෑල්ල දෙන්නේ. මේ හොදි ටික. අපි කනවා. කනවා. යාමට මොකදද කන්න ඕමනන්න. අපි තියරි නම් බලන්න කන්න. මේක විතර කොහොමද? දවල්ට කාලි ඉවර වෙලා පොඩ්ඩක් ඇවිදින්න කියන්නේ මෙහෙමයි පෙන්නන්න තමයි ඕන. මොකද මේක රිහැබිලිටේෂන් හොස්පිටල් එකක් කියලා කිව්වන් පස්සේ මොනවද තියෙන ෆිසියෝതെරපි ඩිපාර්ට්මන්ට්ස් නැද්ද? යුනිට්ස්. දැන් යන්නේ අපේ ස්පයිනල් කෝඩ් රිහැබිලිටේෂන් සෙන්ටර් එකට. ස්පයිනල් කෝඩ් ඉන්ජරි පේෂන්ට්ස් ලව රිහැබ් කරන්නේ සම්පූර්ණ කරන්නේ මෙන්න මෙතන තියෙන ලොකු යුනිට් එකක්. ඒ යුනිට් එක එතකොට ඔව්. ඒතර ස්පයිනල් කෝඩ් මොනවද වෙන්නේ කියලා අපි තවකට ඉස්සරහට කියන්න. අපේ ඇක්ටර් මෙම්බර්ස්ලා තියෙන ඊට පස්සේ අපේ අලුත් ගෲප් එකේ මෙම්බර්ස්ලා දැන් දැන් පරණයි. අපි දැන් හිතුවා සතු දෙකක් තුනක් හතරක් හිටියා. යා. හරි අපි දැන් මේක කිට්ටු කරලා ඉන්නේ ස්පයිනල් කෝඩ් නැත්නම් සුෂුම්නා ආබාධ යුනිට් එක ගාව. ඒව කොහොමද වෙන්නේ? ස්පයිනල් කෝඩ් ඉන්ජරි කොහොමද වෙන්නේ? ඒවද මොනවද කරන්න පුළුවන්? ඒක මොනවාද කියලා අපි අපේ කලින් වීඩියෝ එකක් කරා. කලින් වීඩියෝ එකක් කරා අපේ ක්ලිනිකල් බ්ලොග් 2 එකේ. ඒකේ බලන්න පුළුවන් කොහොමද අපි යාලට ට්‍රීට් කරන්න කියලා. මේ හොස්පිටල් එකේ තියෙනවා මිල්ක් බාර් එකක්. මේ මිල්ක් බාර් එකේ තියෙනවා රසම රස මේ යෝගර්ට්, කර්ඩ්, ෆ්‍රෙෂ් මිල්ක්, චොකෝස් එහෙම තියෙනවා. මාරම රසයි. රස කොහොමද කියන්නේ? රස කොහොමද කියන්නේ? රසයි. ඔය රස. මොමත් කාලා කියන රස දෙක. මේ සීනි අඩුයි අපිට. දැන් අපි මේ යන්නේ අපේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක ඒ කියන්නේ මේ ෆිසියෝതെරපි යුනිට් එකට. නැත්නම් අපි DPM එක කියලා කියනවා. ඒ කියන්නේ Department of Physical Medicine. අපි යන්නේ මේකෙදි මේන්ලි ට්‍රීට් කරන්නේ ගොඩක් වෙලාවට මස්කියුලර් ස්කෙලිටල් කන්ඩිෂන්ස්. ඒ කියන්නේ අපේ මාංශ පේශී හා සම්මාංශ පේශී හා සම්පේශී හා සන්ධිනේ මේ හා සම්බන්ධ රෝග වලට තමයි මේකෙදි ප්‍රතිකාර කරන්නේ. විශේෂයෙන් දැන් ගොඩක් අය කම්ප්ලේන්ට් මේ පේෂන්ට් කම්ප්ලේන්ට් කරන දෙයක් තමයි මට මේ ඔළුව පීර ගන්න බෑ, බොත් හඳා ගන්න බෑ, උඩ තියෙන දෙයක් ගන්න බෑ. ගොඩක් වෙලාවට හේතුනේ ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියලා තමයි අපි කියන්නේ. ඒ රෝගය මේක මේ අපේ ෂෝල්ඩර් ජොයින්ට් එකේ ඇති වෙන සහ ඊට අමතරව ඒ ජොයින්ට් එක ආශ්‍රිතව ඇති වෙන රෝග සහ තව අපේ ඊට පස්සේ ෆ්‍රැක්චර්ස් වගේ දේවල් වුණාම
මේ ඒවා හා සම්බන්ධ කියන්නේ එතකොට අර මූව් කරන්න පුළුවන්, චලනය කරන්න පුළුවන් සීමාව එහෙම අඩු වෙනවනේ. එතකොට ඒවා රිහැබිලිටේට් කරන්න කරනවා. ඒ වගේම තමයි සරලම කොත් අපි ආතරයිටිස්. ඒ ආතරයිටිස් කියන ගොඩාක් බහුල දෙයක් රෝගයක් නේ. ආතරයිටිස් වලට ප්‍රතිකාර කිරීම ගොඩක් ධනිස් වේදනා කියයි, යුරීස් වේදනා කියයි, කොන්දේ කැක්කෝ මේ වගේ ගොඩාක් ගොඩාක් කොමන් කන්ඩිෂන්ස් වලට අපේ ප්‍රධාන භෞතික සේවකයේ තමයි ප්‍රතිකාර කරන්නේ. ඊටම ඔව් මේ තමයි ඒක මේ මෙහෙම පෙන්වන්න බෑ. ඔක ලොකු යුනිට් එකක්. ඔයාලට තේරෙනවා ඇති. මම පස්සේ මේක දිකට පල්ලෙහාටම තියෙනවා. ඕනම රෝහලක්, ප්‍රධාන රෝහලක් කියලා කියන්නේ ප්‍රතිකාර කරන තැනක් නෙමෙයි. මොකද රෝගීන්ට තමන්ගේ ආධ්‍යාත්මික සුවය සඳහා තියෙනවා. බෞද්ධ ආගමිකයට මෙන්ටල් හෙල්ත් එක කියන්නේ බෞද්ධ ආගමිකයට පන්සලක්, කිතුණු බෙතුණුන්ට වෙනම තියෙනවා. චර්ච් කෝවිලකුත් මේක නම් ප්‍රධාන වශයෙන්ම පන්සලක් සහ පල්ලියක් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ මේ යුනිට් එක තමයි අපේ ස්ට්‍රෝක් රිහැබිලිටේෂන්. ඒ කියන්නේ මස්තිෂ්ක ආඝාත එහෙම නැත්නම් හැමෝම දන්නේ මොකද්ද පැරලයිස් වෙනවා කියලා. පැරලයිස් නැත්නම් මොලේ නාරයක් පුපුරනවා කියලා අපි කියන්නේ. ඒත් එක ආකාරයක් තමයි. එතකොට අන්න එහෙම තත්ත්වයක් වුණත් ඇති සමහර අයට ඇවිදින්න බැරි සංකූලතාව තියෙනවා. ඒක ඊට පස්සේ ඉගෙන ගන්න පාන කියන එකක් වගේ නෙවෙයි. එතනින් පස්සේ එයාලට ඇති වෙන සංකූලතා මඟ හැරලා එයාලට ආයෙමත් මුල් තත්ත්වයට එන්න උදව් කරනවා. අපිට 12ට ක්ලිනිකල් ඉවරුණායින් පස්සේ 2 වෙනකන් ඉන්ටර්වල් තියෙනවා. ඉන්ටර්වල් එකෙන් පස්සේ අපිට ආයෙමත් 2 ඉඳලා 4 වෙනකන් ක්ලිනිකල්ස් තියෙනවා. අද නම් වහින්න ඔය කාලගුණයක් තියෙන්නේ. මේ දවස්වල රාගමට නම් කොහොමද? මාර්ම රස්නේ නේ. දුම රස්නයක් තියෙන්නේ. ඊයේ නම් බලනකොට 33ක් වගේ තිබ්බා. ඒ තරම් මාර රස්නේ. අපි හවස් වෙනකොට අපේ රණ්ඩු නිසාද හොයද? ඒ රස්නේ නිසා පොදුම තරම් දැන් රස්නයක් නැහැ. වහින්න වගේ තියෙනවා. රාගම කියනවා නම් රාගම සාමාන්‍ය අනිත් හොස්පිටල් කොටයක් ජනා කියන ඒ වගේ තමයි. නමුත් මෙහි අරම ලස්සන්ට ගස් කොළන් වලවලා හරි නිදහස් පරිසරයක තමයි තියෙන්නේ. ලොකු අපසරික තියෙන හොස්පිටල් එකක් නේද? ගොඩක් ලස්සනයි. කියන්නේ මෙන්ටල් තෙරපි උනක් තියෙනවා. ඊට පස්සේ 4ට අපි ක්ලිනිකල් ඉවර වෙලා අපි යන ගමන් අපිට බඩ ඉරිඟු කඩයක් හම්බුණා. ඉතින් බඩ ඉරිඟු කාලම අපි යන තමයි රැස් වෙන්නේ. අපි කනවා බඩ ඉරිඟු. බඩ ඉරිඟු කනවා. ට්‍රේන් එක නම් මිස් වෙනවා. ට්‍රේන් එක වගේද බඩ ඉරිඟු. ඒක නිසා ට්‍රේන් බඩ
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ක්ලිනිකල් ඩේ එක ඉවර වෙන්නේ. ඔයගොල්ලන්ගේ චූටි රික්වෙස්ට් එකක් තියෙනවා. මොකද්ද දන්නවද? ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕන කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Thanks for watching.